Hello guys. මම මුලින්ම අද වීඩියෝ good morning කියලා පටන් ගන්නවා. මොකද දැන් වෙලා 4:00යි. අපි යන්න ගන්නේ යාල සෆාරිය. අපි ඊ තමයි කතරගම ආවේ. ඔයගොල්ලෝ පේනවා දැන්ටම ජීප් යනවා. ජීප් දවසට 300ක් විතර දානවා කියලා කිව්වා උදේට එකට. ඒක නිසා අපේ ගෙස්ට් එකේ මල්ලි කිව්වා ඊයේ 4:00ට යන්න ඕනේ කියලා ටිකට් ටික ගන්න අපි ඔන්ලයින් ටිකට් ටික දැම්මා ඊයේ. ඉතින් අපි ජීප් බලමු. පාන්දර අත්දැකීමක් තියෙන්නේ. මම මීට කලින් කියලා තියෙනවා උදේ 6ට විතර ඇතුළට දාලා. ඉතින් අපි ඉස්සෙල්ලාම ගිහලා බලමු මොකද වෙන්නේ කියලා. ඊයේ නම් හොඳට වැස්සා කතරගමට. අද බලාපොරොත්තුවක් තියාගෙන යන්නේ. මොකද මම මීට කලින් සෆාරි 3 පාරක් විතරයි ඉවලා තියෙන. එක පාරක්වත් මම කොටියව දැකලා නැහැ. අපි ගිහින් බලමු. අපි දැන් ආවා ජීප් එකක් තියෙනවා ටිකටම අපේ ජීප් එක ඉස්සරහටම තිබ්බා. මොකද මම දන්නේ අපි ඔන්ලයින් බුක් කරගෙන දන්නේ අපි බලමු මොකද කතන්දරේ කියලා. ඕකට වෙන සෆාරි ජීප් තව එනවා. කොහොමද වාහන 250 300ක් විතර දැන් දානවා කියලා තමයි මල්ලිකම් කියන්නේ. අපේ ජීප් එකේ මල්ලි අපි තමයි කොහොම හරි එකට ඉන්නේ. අපි තමයි මේ පැත්තේ ඔන්ලයින් බුක් කරලා අපේ නිසා අපි එකට ඉන්නේ. හැබැයි ආයේ 4:00ට තමයි නැගිට්ටේ. යාලේනවා නම් ටිකට් එක ඔන්ලයින් බුක් කරලා එන්න. මේ දැන් මෙතන තමයි මේ ටිකට් පොලිම තියෙන්නේ. කවුන්ටරේ නම් පොඩ්ඩක් ඉස්සරහා ටිකක් අර ඉස්සරහට වෙන තමයි ටිකට් කවුන්ටරේ තියෙන්නේ. එතනින් ටිකට් අරගෙන මේ එන පිරිවර තමයි මෙතනින් මෙහෙම මේ පොලිම හැදෙන්නේ. අපේ මේ තින්නේ මෙතන ඔන්ලයින් පොලිම. තාම අපේ නම් වාහන 3යි 4ක් 5ක් වගේ තමයි දැන්ට තින්නේ. කොහොම හරි මෙතන පොලිම දවසට 3 උදේ ටර්න් එකට 6ට තමයි මේ ගේට් එක අරින්නේ. වාහන 300ක් දානවලු. ඒක නිසා ඔයගොල්ලෝ සෆාරි යන්න දෙනවා නම් ඔන්ලයින් දාලා ඉන්න. අපිත් එක්ක ප්‍රංශ ජාතික කාන්තාවකුත් යනවා නම සෝල්. මේකේ මේ පොඩි මේකක් තියෙනවා. මේ සෆාරි ජීප් වල පළවෙනි ජීප් 10 ඇතුලේ ඕල්ට් කරන්න දෙන්නේ නැල්ලු. ඒ කියන්නේ දැන් අපි උදේ පාන්දර හැරගෙන ඇවිල්ලා ටිකට් එක අරගෙන එහෙම තියෙන එකට පොඩි chance එකක් නිසා මේ පළවෙනි ජීප් 10 දෙන්නේ නැල්ලු මේ ඕල්ට් කරන්න. ඒ කියන්නේ ඇතුළට දැම්මට පස්සේ ඒ ටික පිටිපස්සෙන් තමයි මේ එන 300 නෙමෙයි 500 මේ යන්න ඕනේ. ඒ ජීප් 10 පිටිපස්සෙන් තමයි. ඒ ටික ඕල්ට් කර සත්තු ගලබල වෙන්නේ නැත්නම් සත්තු ගලබල වෙන සීන් ඒවා මොකුත් නැහැ. පළවෙනි ජීප් 10 ගන්න එක chance එක වාසනාව. ඉතින් මේ මං ඉස්සලා කිව්වා වගේ මං මේ ආපු එක සැරයක්වත් මං දැකලා නැහැ මේ කොටියව. බලමු මේ අදවත් කොටියක් බලා ගන්න පුළුවන් වේද? හලෝ යාළුවෝ දැන් ඕපන් කරලා තින්නේ. ටිකට් වලින් දාපු පළවෙනි ජීප් තුන නම් දැම්මා ඒකට. මේ ජීප් එකක් දානවා දැන් අතට. කොහොමද? අයිඩියා දිනනද? ආ. අපි දැන් සෆාරි එක ස්ටාර්ට් කරලා තියෙන්නේ. ඔකට වෙන ලස්සන සන්සෙට් එක. ඔන්නෝම තමයි යාලට ඉර පායන්නේ. ගයිස් ඉන්නවා කිඹුලෙක්. මෙතන කිඹුලෙක් ඉන්නවා. අතන විදිහට ඉන්නවා.
ඇත්තට මේ සෆාරි යන ගමන් වීඩියෝ කරනවා කියන එක හරිම අමාරු වැඩක්. ෆෝන් එක බේර ගන්නත් ඕනේ වීඩියෝ එක ගන්නත් ඕනේ. ඊයේ වැස්සට ජාල උතුරලා තියෙන්නේ වෙනවනේ. නෑ වයින්නවා. ජපාන් පොඩි කිපුල් හැලෙක් ඉන්නවා හැලේ. දෙන්නෙක් ඉන්නවා අතරත් එක්ක. මේකට වැහැලා හොඳටම උතුරලා තියෙන්නේ. මුළු යාලම ගායිස් යාලම යට වෙලා තියෙන්නේ. ඊයේ ලොකු වැස්සක් වැස්සා ඊයේ. ඒක නිසා වැව උතුරලා තියෙන්නේ. මෙහි දිනවා වැව. ඒ වැව උතුරලා තියෙන්නේ. ඒක නිසා තියෙනවා මේකේ පොඩි ඇඩ්වෙන්චර් ගතියකුත් තියෙනවා. ඔව්. රජ්ජුවක් හැබැයි ඔක්කොම ටික ගියා ඇතුළට. ඒක ටිකක් බය වුණා වාහන දෙකක් ආවා. යන් අපි ඉස්සරහට යන්න. හෙලෝ ගයිස් ඔන්න දැන් මේ කොටියා පේනවා කියලා තමයි මේ ඇවිල්ලා තින්නේ කට්ටියම. අර පැත්තේ තමයි ඉන්නවා කියන්නේ කොටියා. පේනවාද වාහන ටික ඔක්කොම සමහර ජීප් ටික ඔක්කොම ගහලා තින් දඩබඩ ගාලා. පැත්තෙන් තමයි ගයිස් කොටියා පේනවා කියන්නේ. දැක්ක කොටිය ඉන්න නෑ තාම. ඇත්තටම මේ සෆාරි සීන් එකේ කොටියා කියන්නේ වෙනම වයිබ් එකක්. කොටියා ඉන්නවා කිව්වොත් මේ වාහන ටික ඔක්කොම සෆාරි ජීප් ඔක්කොම එක තැනට ගහනවා දඩබඩ ගාලා. කොටියා තමයි මේ සෆාරියේ ඉන්න මේන්ම පොයින්ට් එක මේන්ම සතා. කොටියා දැක්කයි කියන්නේ උදේ පාන්දර ඉතින් ගොඩේ ගොඩ. දැන් වෙලාව 7:00යි. තාම අපිට නම් දැක්කේ නෑ කොටියෙක්. මෙන්න මේ පැත්තෙන් තමයි පේනවා කියන්නේ. පේන්නේ නැහැ. ඉන්න නේද?
අපි දැක්කේ කොටියා ඉන්නේ. ඔන්න අවුව තපින කොටි තමයි අපි දැක්කේ. අනිදු තාමත් කොටියා ඉන්නවා එතන. වාහනත් සෑහෙන්න ගොඩක් තියෙනවා. මොකද මේ කොටියා කියන්නේ ඇත්තටම අපේ ජාතික සම්පතක් වගේ නෙමෙයි තමයි. වාහන ටික තියෙනවා. දැන් පේන්නේ ඔන්න තමයි සෆාරි යන්නේ මේ කොටි කිටියා කිව්වොත්. දැන් මෙතන වාහන ටිකත් ඔක්කොම හිර වෙලා තියෙන්නේ. අපි යම් බලන්න ආයිත් මෙහා අවුව තැපලා ඉවරලා එළියටවත් ආවොත් අපිට හොඳට බලා ගන්න පුළුවන්. ඔන්න දැන් නම් යාළුවනේ හොඳටම පේනවා අපිට කොටියාව. තිබ්බ දෙයකට ඉඳන් නැකිට්ටා. ලකී කියන්නේ මගේ මේ 4 වෙනි පාර සෆාරි මම මේ දැක්කේ පළවෙනි වතාවට කොටියාව. ඔන්න උතන තමයි කොටියා ඉන්නේ. අර අතන හිටපු තැනින් නැගිට්ටා. ඔන්න එයාගේ මූවමන්ට් එකක් තියෙනවා. ඔයා මං හිතන්නේ ඊයේ වැස්සට තෙමිලා අද අවුවේ වේලෙනවා. අවුව දකින්න කියලා තියෙනවා. ඔන්න ආයි ඇතුලට යනවා වගේ. අන්න හචිමක් යනවා. තෙමිලා ඊයේ කොටියා. අන්න එයා මේක කරනවා. පිහිද. ඔන්න ඔහොම තමයි අපි කොටියාව දැක්කේ ඈ. ඔන්න ඔහොම තමයි කොටියා බලන්න මේ ට්‍රැෆික් එක තිබ්බේ ඔය. තව තියෙනවා අරහේ ඔක්කොම වාහන. දැන් අපි බලලා ඉවරයි. අපි යනවා ඉතින් අනිත් අයට chance එක දෙන්න එපේ බලන්න. කොහොමුණත් මේ කොටියා නම් මං හිතන්නේ එතන පැටව දෙන්නට කිරි දෙනවද කියලා තමයි කට්ටිය කියන්නේ. කොහොමුණත් අපි යනවා ඉස්සරහට. අපි යනවා යාල සෆාරි with soul සමග. අපි ආව යාලේ වැද්ද තියෙන්නේ බීච් එක ගාව තියෙන රෙස් පොයින්ට් එකට. එතන දැන් උදේ ඉඳන් සෆාරි එක ගිහිල්ලා කට්ටියට කන්න බොන්න රෙස්ට් එක ගන්න එන්න තියෙන පොඩ්ඩක් මෙතන තමයි බීච් එක තියෙනවා පිටිපස්සේ. කැෆේ ඒරියක් තියෙනවා. කැෆේ ඒරියා එකක් මෙතන මේ තියෙන කැෆේ ඒරියා එක. තමයි කැෆේ ඒරියා එක. තව තියෙනවා මෙතන මේ ෂොප් එක. ටී-ෂර්ට්, බෑග්
ගන්න ඕගොල්ලන්ට. මෙතන ඔක්කොම තියෙනවා මේ ටික. National Park. මේ ටී-ෂර්ට් එක කියනවලු වෙන්නේ? 2000 ටී-ෂර්ට් තියෙනවනේ. Hat කොහොමද කියන්නේ? ඔය ප්‍රයිස් දාලා hat එක දැන් ඉතින් ස්පොන්සර් ගාම කියන්නේ. මෙන්න මේ වගේ ලස්සන view එක beach එකේ. මෙතන තියෙන washroom. යාල බීච් එක. මුහුදනම් ටිකක් ගැඹුරුයි. සැරලයි. පුරාලක් එනවා. අටි ඔයදී දැන් යන්න ඕනේ. අවසරයි අපි අවුවක් තියෙනවා. ගයිස් මෙතන තමයි අර කැෆටේරියා එක තියෙන්නේ. ඔයගොල්ලෝ ඉතින් කැමති කෑමක් මෙතනින් ගන්න පුළුවන්. අපිට නම් ගත්තේ නැහැ. අපි ගෙස්ට් එකට ගිහිල්ලාම කනවා කියලා හිටියා.
ගයිස් ඕගොල්ලන්ට පේනවාද එයා ලොකු වැලක් ඇදලා තමයි කන්න try කරන්නේ. ඒ කියන්නේ ලොකු වැලක් එයා සම්පූර්ණයෙන්ම මේ පතුරු ගගා තමයි මේ අර හපනවා වගේ වගේ නෙමෙයි කනවා. ඔව්. හෙලෝ ගයිස් ඔන්න ඔහම තමයි අපි සෆාරි ගියේ. කොටියා දැක්කා ඇත්තටම සතුටුයි මගේ මේ 4 වෙනි සෆාරි එක. ඉතින් ඔයගොල්ලොත් එන්න. අපි තව අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයාලට goodbye.